පැනඩෝල් එහෙම නැත්නම් පැරසිටමෝල් කියන්නේ කොච්චර බිව්වත් කිසිම අතුරු ආබාධයක් නැති අහිංසක බෙහෙතක් කියලා නේද ඔයා අද වෙනකන් හිතාගෙන හිටියේ. ඒ වගේම තමයි ඔයාලා දන්නවා වෛද්‍ය නියමයකින් තොරව වෙළඳසැලේ ඕනෑම මොහොතකම ඕනෑම ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් බෙහෙතක් තමයි පැනඩෝල් නැත්නම් පැරසිටමෝල් කියලා කියන්නේ. නමුත් ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ රෝහල් වලට එන බරපතල අක්මා ආබාධ වලට හේතු වන ප්‍රධානම ඖෂධ අධිමාත්‍රාව වාර්තා වෙන්නේ පැරසිටමෝල් වලින් කියලා. උණ ඉසරදේ ශරීර වේදනාව වගේ සුළු සුළු වේදනාවලට පවා අපි මේ බෙහෙත නිරන්තරයෙන් භාවිතා කරනවා. නමුත් මුගදෙනෙක් කරන සමහර විට ඔබත් නොදැනුවත්වම කරන මෙන්න මේ වැරදි පහ ගැන දැනුවත්ද? අංක 1 වැඩිපුර එසේ නැත්නම් නියමිත මාත්‍රාව ඉක්මවා ගන්න එක. වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් වරකට ග්‍රෑම් 1ක් පෙති 2ක් පමණක් ගන්න පුළුවන්. ඒ වගේම වරක් ගත් පසු නැවත පැය 4ක් 6ක් යනතුරු ගන්න හොඳ නැහැ. දිනකට ග්‍රෑම් 4ක් පෙති 8ක් ඉක්මවා ගන්න එක අක්මාවට අහිත කරයි. නමුත් සමහරු වේදනාව ඉවසා ගන්න බැරි වුණාම පෙති 3-4ක් එකවර ගන්නවා. ඒ වගේම ඊළඟ මාත්‍රාව ගැනීමට නියමිත කාලය එන්නට පෙර නැවත පැරසිටමෝල් භාවිතා කරනවා. අංක 2 සෙම්ප්‍රතිශාවට බොන. ඒ වගේම සමහර වේදනානාශක වශයෙන් එන බෙහෙත් වලත් පැරසිටමෝල් අඩංගු වෙලා තියෙනවා. සමහර අය ඒක දන්නේ නැතුව පැරසිටමෝල් සමග මේ ඖෂධත් ගන්නවා. නියමිත පැරසිටමෝල් මාත්‍රාව ඒකෙන් ඉක්ම වෙනවා. අංක 3 මත්පැන් සමග පැන්ඩෝල් ගන්න එක. ඇල්කොහොල් සමග පැරසිටමෝල් ගන්න එක liver toxicity අවදානම් වැඩි කරනවා. අංක 4 දරුවන්ට ඇඩල්ට් ඩෝස් දෙන එක. විශේෂයෙන්ම කුඩා දරුවන්ට පැරසිටමෝල් ලබා දෙන විට මාත්‍රාව පිළිබඳ අතිශයින්ම සැලකිලිමත් විය යුතුයි. මොකද දරුවන්ගේ බර අනුව ලබා දිය යුතු මාත්‍රාව වෙනස් වෙනවා. පෙති භාගයක්, කෑල්ලක්, සිරප් ටිකක් කියලා කවදාවත් අනුමාන කරලා දෙන එක හොඳ නැහැ. අනිවාර්යෙන් වෛද්‍යවරයෙකුගේ හෝ දැනුම ඇති අයෙකුගේ උපදෙස් නොමැතිව පැරසිටමෝල් කුඩා දරුවන්ට දෙන්න එපා. අංක 5 පැනඩෝල් පැරසිටමෝල් වලින් කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ කියලා හිතන එක. ඇත්තටම ඔව්. නියමිත මාත්‍රාව ඇතුලේ පැරසිටමෝල් පැනඩෝල් භාවිතා කරනවා නම් ඔබ කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. අතුරු ආබාධ රහිත, ඊටාම ආරක්ෂිත හා ඊටාම කාර්යක්ෂම ඖෂධයක් තමයි පැනඩෝල් පැරසිටමෝල් කියලා කියන්නේ. නමුත් හොඳට මතක තබා ගන්න මාත්‍රාව ඉක්මුවොත් ඔබේ අක්මාව දුර්වල වෙන තත්ත්වයට පවා අරගෙන යන්න මේ පැනඩෝල් පැරසිටමෝල් වලට පුළුවන්. අවසානයේ ඔබට ලබා දෙන්න තියෙන අවවාද කිහිපය. පැනඩෝල් පැරසිටමෝල් අවශ්‍ය නම් පමණක් ගන්න. නියමිත මාත්‍රාව ඉක්මවන්න එපා. ඊළඟ මාත්‍රාව ගැනීමට නියමිත වේලාව වෙනතුරු ඉවසන්න. ඔබ පාවිච්චි කරන වෙනත් ඖෂධවල පැරසිටමෝල් තියනවාද කියලා නිරන්තරයෙන් විමසලා බලන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ඔබත් අපිව subscribe කරන්න, අපේ වීඩියෝ එක like කරන්න, share කරන්න අමතක කරන්න එපා.